මිහිඳු හිමියන්ගේ ජීවමාන කාලය දක්වා යන වන්දනීය පින්දනීය හඳගල පුරාණ රජ මහ විහාරය. දේවානම් පියතිස්ස රජතුමාගේ මේ යුව රජෙක්කෝ මහරජතුමා තමයි මෙම විහාරය කෙරුවේ. ඒ වගේම මේ හඳගල පුරාණ රජ මහ විහාරයට පුංචි මිහින්තල යන ඒ අන්වර්ථ නාමය දිනාගනු ලබ හඳගල තියෙන මිහින්තලේ ආරාධනාගලට සමාන ස්ථානය තමයි මේ. මුල් කාලේ බුදුන් වහන්සේගේ හිටිපිළිම නිර්මාණයක් සිදු වුණේ නැහැ. ඉතින් සිරිපතුල් වන්දනය තමයි බෙහෙවින්ම සිදු කරේ. හඳගලට එන ඔයාලට සිරිපතුල් මෙම ස්ථානයේදී දැක් කරන්න හැකියාවක් ලැබෙනවා. මෙහි වපසරිය අක්කර 700කින් යුක්ත වෙනවා. ඒ වගේම මෙහි ලෙන් 40ක් පමණ දක්නට තියෙනවා. මම මේ වාඩි වී සිටින්නේ තව එක් ලෙනක් ඇතුළත. ඒ වගේම මෙහි පූර්ව බ්‍රාහ්මණී අක්ෂර සෙල්ලිපි 16ක්ද අපර බ්‍රාහ්මණී අක්ෂර සෙල්ලිපි 15ක්ද දක්නට තිබෙනවා. ශ්‍රීමාල් බෝධියට හා තූපාරාමයේ හැරුණුකොට අනිකුත් අටමස්ථානට වඩා පැරණි ස්ථානයක් තමයි මේ ඓතිහාසික හඳගල රජමහා විහාරය කියන්නේ. මේ එක සිල්ලිපියක තියෙන බොහොම කලාතුරකින් දකින්න තියෙන අවස්ථාවක් තමයි දකුණේ සිට වමට කියවීමට ඒ සිල්ලිපිය නිර්මාණය වී තිබෙනවා.